සුන්දරත්වය කියලා කියන්නේ අපි හැමෝටම ලොකු ආභරණයක්. අපේ තියෙන ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන්න පුළුවන් මේ සුන්දරත්වය නිසා. ඒ නිසා අපි බොහොම පිළිවෙලට පිරිසිදුව ලස්සනට එන්න හැම වෙලාවෙම උත්සාහ ගන්න ඕන, ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ඉතින් අපි අදත් ඔබේ සුන්දරත්වය වෙනුවෙන් බොහෝ දේවල් කතා බහ කරන්නට, ඒහා සම්බන්ධව යම් දැනුමක් ඔබට එකතු කරන්නට සූදානමින් ඉන්නවා. මේ පිළිබඳව කතා කරන්න මේ වෙනකොට අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා රුසිලෝන් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ WDSP විජේරත්න මහතා. අයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම බදුල්ල සැලෝන් හැඩකාරී අධිපතිනි රොෂිකා දිසානායක අද දවසේදී අපිට එකතුලා ඉන්නවා. අයිබෝන් රොෂිකා. ඒත් එක්කම දක්ෂ රංගන ශිල්පියෙක් අද අපිට එකතුලා ඉන්නවා දමිත් ශ්‍රී ග්‍රේෂාන්. අයිබෝන් දමිත්. හොඳයි. දැන් ඇත්තටම ඊයේ දවස හරිම විශේෂී දවසක් බවට පත් වෙනවා රුසිලෝන් ආයතනයේට. ඒකට හේතුව තමයි Iconic Awards ශ්‍රී ලංකා 2024 යන සම්මාන උළෙලේදී සම්මාන ද්විතයක් ලබා ගන්නට රුසිලෝන් ආයතනයේට හැකියාවක් ලැබෙනවා. අපි ඇත්තටම මිස්ටර් විජේරත්නගෙන් අහන්නත් කැමතියි මේ දැන් රුසිලෝන් ආයතනයේට මේ ලැබිච්ච සම්මාන ද්විත්වය මොන හේතුවක් නිසා ලැබුණද? මොකක්ද මේ සම්මාන දෙක කියලා අපි එතනින්ම කතාව පටන් ගනිමු. ඔව්. මං හිතන්නේ මේට අවුරුද්දකට විතර කලින් අපි රුසිලෝන් කියලා නිෂ්පාදනයක්. ඒ කියන්නේ ජනතාවට හඳුන්වලා දුන්න දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද නිරෝගීව පැපත් වෙන්නේ කියන කාරණාව මත. එතකොට අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත හරියටම ගත්තොත් අපි මේ මාසේ 23 වෙනිදාට අපි අවුරුද්ද සම්පූර්ණ වෙනවා. අවුරුද්ද සම්පූර්ණ වෙනකොට අපේ නිෂ්පාදන ආයතනයේ තියෙන නිෂ්පාදන ගුණාත්මක භාවය මත සහ තරුණ ව්‍යවසායකයෙක් විදියට ඒ කියන්නේ රටේ තිබුණ විවිධ ගැටලුත් එක්ක ආර්ථිකයේ බිඳ වැටුණානේ. ඒ බිඳ වැටීම එක්ක අපි කොහොමද ජනතාවට සේවයක් කරන්නේ සහ ආදායම් මාර්ග උපයන්නේ කොහොමද කියන ව්‍යවසායකත්වයේ කාරණාව මත අපේ ආයතනයේට ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන කොහොමද අපි හඳුන්වලා දුන්නේ කියන කාරණාව මත අපිට සම්මාන ද්විතයක් ඊයේ රාත්‍රියේදී බණ්ඩාරනායක සම්මාන ශාලාවේදී හම්බුණා. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඒකේ සම්මාන ද්විතය තමයි ලංකාවේ සිටින ලාභාලතම ව්‍යවසායකට හිමි සම්මානය සහ රූපලායන නිෂ්පාදන අතරේ ඒ කියන්නේ අපි කියනනේ දැන් ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍ර කැටගරිස් වලට බෙදනවා. විවිධ කාණ්ඩ වලට බෙදනවා. එතකොට අපි කුඩා ව්‍යාපාර කැටගරි එක යටතේ අපි රුපියල් නිෂ්පාදන වලට හොඳම සම්මාන හිමි කරගෙන තියෙන අවුරුද්දක්